තාක්ෂණයට අපි අලුත් අතපහු වුණා. ඒ අතපහු වෙච්ච දේ තාමත් හොඳට ඔබතුමාලා අපිට කියලා දුන්නා. ඒ වගේම මට අර ළඟට ඇවිල්ලා කියලා දෙනකොට හිතුනේ ඇත්තටම බැලුවොත් සාමාන්‍යයෙන් බැලුවොත් අපේ දරුවන්ගේ වයසේ මේ සෙලක් ටීම් එක අපි පුංචි කාලේ අපේ දරුවන්ට අර ළඟට අරන් කියලා දුන්නා වගේ මට දැනුනේ අද ඒගොල්ලෝ අපිට උගන්වනවා. අපි එච්චර මේ ළඟට කරගෙන අර ඒ වගේ බොහොම ආදරෙන් අපිට ඒගොල්ලන්ගේ වගකීමකට එහා ගිය ආදරෙන් බොහොම ආදරණීය විදිහට අපිට ලබා දුන්නා. ඒ ගැන ඔබතුමාලට බොහොමත්ම ස්තුතියි. ඔබතුමා සහ ඔබතුමාගේ ටීම් එකේ හැමෝටම මිස්ලටත් ඇතුළු අද බැලුණු හැමෝටම බොහොමත්ම ස්තුතියි. අපි තවදුරටත් අපේ අතින් අල්ලගෙන ඉදිරියට අරගෙන යන්න ඔබතුමාලට ශක්තිය ධෛර්යය සහ ඔබතුමාලා හොඳ දෙමාපියන්ගේ හොඳ දරුවෝ කියලා අපිට දැනුණා. ඉතින් ඒ වගේම තව ඉස්සරහටත් මේ විදිහටම අපි වෙනුවෙන් දෙයක් කරලා අපි වෙනුවෙන් මේ සමන්ත කාන්තා පරපුර වෙනුවෙන්ම දෙයක් කරලා ඉදිරියට අපි අරගෙන යන්න කියලා ආදරෙන් ඔබතුමාලගෙන් ඉල්ලා සිටිමි. මගේ කතාව ඇත්තටම මේ අපි දැන් වයසට ගියා වුණත් අපිට එච්චර මේ ෆෝන් එකේ දැනීමක් නැහැ. ඔය දුන්නම චුට්ටක් බලන්න ඒව කියව ගන්න පුළුවන් ලොකු දැනීමක් නැහැ. ඒ වුණාට අද ළඟට ඇවිල්ලා කාර්ය ආදරණීය කියලා දුන්නා. ඉතින් මේ ලොකු දැනීමක් හම්බුණා. ඉතින් ඇත්තටම මේ මුළු සමාගමට මිස්තුතියක් කරන ඒ වගේම අපේ වන්තා සංගම නිලධාරීතුමියත් ගොඩාක් වෙනසක් වෙලා මේක කියලා දුන්නා. මට විතරක් නෙමෙයි මුළු කාන්තා සංගමයටම මේක ප්‍රයෝජනක් වෙයි. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මම දැන් කෙනෙක් දේවල් මට ගොඩක් වැඩ තියෙනවා. නමුත් මේ වැඩ ටික මම බැලන්ස් කරලා මම ඔක්කොම මෙයාට දාන්න මේක හරහා අපේ බිස්නස් එක දියුණු කරගන්න මේකේ අලුත් තාක්ෂණය අරගෙන ඒ තාක්ෂණය දැනුම හරහා ඉස්සරහට දෙයක් කරගන්න ඕනේ කියලා මට ලොකු වටිනාකමක් තිබුණ නිසා මම මේක කැපිටින් අරගෙන මම තේරුම් ගන්න මම ආවා. ඉතින් ඇත්තටම ඒකේ මට ගොඩාක්ම වටිනා දෙයක් නේ අර හැෂ්ටැග් එක හරහා අපි අපේ දෙයක් මේ අපි පේජ් එකක් මේ අප්ලෝඩ් එකක් දාලා ඒකෙන් අපිට ලබා ගන්න. මට ඒක තමයි ගොඩක්ම වටිනා. මම ඒක හරි ආසාවෙන් ඉගෙනගත්ත ළඟට ඇවිල්ලා කිසිලෙක තේරුම් ගන්න නොමිලේ වටිනා ලෙස ලබා දුන්නා. ඒ සියලු දේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ අවස්ථාව අපි ඉදිරියට තව අලුත් තාක්ෂණයක් එක්ක ඉස්සරහට යන තව දේවල් මේ ආයතන කරා මේ ජොබ්ස් එක කරා අපිට මේ කියන ලොකු විශ්වාසකින්